නෙළුම්කුළු චිත්‍රපටය ගැන මොකද හිතන්නේ? ලංකාවේ මම බලන වැඩිම හිනාවෙච්ච ෆිල්ම් එක නෙළුම්කුළු ඉලංගුරාම් හිරාන්‍ය well done. One of the funniest movies I've watched in a while at the cinema. Not just a Sinhala movie, but I think most movies that have come, one of the funniest. So everyone should watch it. නෙළුම්කුළු is a masterpiece. නෙළුම්කුළු චිත්‍රපටය ගැන මොකද හිතන්නේ? නෙළුම්කුළු චිත්‍රපටය ඇත්තටම ලංකාවේ දැකපු කොමඩි සිනමා පට අතරින් තාම වෙනස් කොමඩි චිත්‍රපටයක්. මොකද මේ ලංකාවේ ගොඩක් කොමඩි චිත්‍රපට ගොඩක් කාලෙක ඉඳන් අපි දැකලා තිබ්බේ අර නිකන් ෆිල්ම් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා එතකොට කෙහෙල් ඉස්සර වැටිලා ටොයින් ගාලා සද්දයක් දාලා ඒ වගේ මිනිස්සුන්ව හිනස්සපු බහුතරයක් හැම එකම නෙමෙයි හොඳ කොමඩි චිත්‍රපට තිබ්බා පට්ට කොමඩි චිත්‍රපටේ ඊට අමතරව බහුතරයක් අපිට කොමඩි සිනමාව කියලා කිව්වහම ලංකාවේ හිතෙන්නේ ඒ වගේ. නමුත් මේකේ තාම පොඩි ෆ්‍රේම් ගානක් ඇතුලේ පොඩි ඉමෝෂන්ස් ගානක් ඇතුලේ තාම පොඩි පරිසරයක් ඇතුලේ මාර ලස්සනට මිනිස්සුන්ව හිනස්සලා අර ඇඟෙන් මාපු හිනාවක් එක මාර ලස්සනට මිනිස්සුන්ව හිනස්සපු ලස්සන චිත්‍රපටයක් හැමෝටම බලන්න එන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා. නෙළුම්කුළුන ground breaking film මම හිතන්නේ කිව්වත් වගේ පළවෙනි සිංහල multi language production එකක් යන ෆිල්ම් එකක්. ඒ කියන්නේ ඉන්දියාව වලත් රිලීස් වෙනවා. එකම වෙලාවට ඉලංගෝ අපි දන්නවා කමර්ෂියල්ස් කරපු කාලේ ඉඳලා දැන් එයා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඇවිල්ලා තියෙන දුර දැක්කම පිස්සු හැදෙනවා. ඇත්තටම හරිම සන්තෝෂයි ෆිල්ම් එක ගැන. ඇවිල්ලා බලන්න වෝට් කරන්න යං ඩිරෙක්ටර් කෙනෙක් හිනා කාලා මැරෙන්න පුළුවන්. අපි බලපු ෆනිම ෆිල්ම් එකක් මම හිතන්නේ ගෙහනුත් එක කිව්වා. ඇවිල්ලා බලන්න සපෝට් කරන්න නෙළුම්කුළුන පට්ට. අතෙක්කද මම අතෙක් ලොකුයිනේ